ලාහෝ ග්‍රවුන්ඩ් එකට ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ සර්ටන්ට එන බවක් ඒකම මගේ තාත්තා එන බවක්වත් මම දැනගෙන හිටියේ නෑ මොකද මගේ යාළුවෙක් මට සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා ඒ චාටර් ෆ්ලයිට් එකේ ටිකට් දෙකක් අරගෙන මට ඉතාමත්ම හිතවත් ළඟින්ම පිටිය දෙන්නේ හන්දා එයා හිතුවා කිව්වා තාත්තටයි සර්ටයි ටිකට් දෙකක් අරගෙන මේ දෙන්නව වර්ල්ඩ් කප් ෆයිනල් එකට අරන් එන්න ඕනේ කියලා. ඇත්තටම ෆ්ලයිට් එක ආවේ රෑ වෙලා මැච් එකට ඉස්සෙල්ලා දවසේ මගේ කාමරේට රෑ 9:00ට විතර ඇවිල්ලා දොරට තට්ටු කරනකොට තමයි මං දොර ඇරියම මම දැක්කේ තාත්තයි සර්වුයි එතන එළියේ හිටියා. ඇත්තටම මම හුඟක් පුදුම වෙලා මම බැලුවා කොහොමද ආවේ කියලා. ඒකට මට කිව්වා මේකයි උනේ අජිත් ඩෑස්කල් මගේ යාළුවෙක් දෙන්නට ටිකට් දෙකක් අරන් දීලා එකක් ආවා කියලා මැච් එක බලන්න. ඒත් මට ඒ වෙලාවේ ටිකට් තිබුණෙත් නෑ අපේ. ඒ ටිකට් සුත් ඒ පැකේජ් එකක් ඩ්‍රෙස් කරලා තිබුණේ ඒ කන්නේ ඒකට ටිකට් සුත් තිබුණා. ඒ වෙලාවේ ඒගොල්ලන්ට ඉන්න තැනක් තිබුණේ නැති හන්දා මං කිව්වා ඇවිල්ලා මගේ කාමරේ ඉන්න කියලා. දෙන්නම නිදාගත්තේ මගේ ඇඳේ. මම එදා කාපට් එක උඩ ලාහෝර මම නිදාගත්තා ඒ මැච් එකට ඉස්සෙල්ලා දවසේ. මොකද මට මං හිතන්නේ ඒ කාලේ නිදිමතලා ටිකට් ගන්න එක ඒකට අමාරුවක් තිබුණේ නැහැ. ඒක හන්දා මම බිම නිදාගෙන සර්ටේ තාත්තට ඇඳ දීලා උදේ පාන්දර නැගිට්ටම මේ මැච් එකට ඉස්සෙල්ලා මට මතකයි ඔස්ට්‍රේලියන්ස්ලා හුඟක් ඒගොල්ලන්ගේ ටීම් මීටින්ග්ස් වගේ පොඩි ඒවා තිබුණා. නමුත් අපේ ළමයි ටික බ්‍රේක්ෆාස්ට් වලට පල්ලෙහාට ඇවිල්ලා කෑම ටික කාලා ගියා. මැච් එක තිබුණේ ඩේ නයිට් මැච් එක. මැච් එකට යන්න ඉස්සෙල්ලා ළමයි ටික ඉක්මනට දිව්වා මේ පාකිස්තාන වල තියෙන හොඳ කාපට් shopping කරන්න ගියා ඔක්කොම අපේ ක්‍රිකටර්ස්ලා. ෆයිනල් එක ඔක්කොම අමතක කරලා ඒගොල්ලෝ shopping කරලා කාපට්ස් උත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මම මතකයි මැච් එකට යන්න ඉස්සෙල්ලා සර් මගේ මම දෙන්නටම වැඳලා මම යන්න හදනකොට එතකොට මම ඩුලිපෙන්ටිස් කතා කරලා මම ඇහුවා සර්ලට යන්න පුළුවන්ද කියලා බස් එකේ. මට එතකොට මට තාම අද වෙනකම් ගෙදර පින්තූරයක් තියෙනවා සෝවි තාත්තයි අපිත් එක්ක බස් එකේ මැච් එකට යන්නේ. මට හොඳට මතකයි වැඳපු වෙලාවේ මගේ ඔළුවට අත තියලා කිව්වා අපේ පාසලේ මෝටෝ එක මතක තියාගන්න තමාට පෙර රට ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරලා එන්න කියලා. හැමදාම කියනවා වගේ මම ඉස්කෝලේ ටිකට් ගන්න කාලේ ඉඳන්ම ඒක තමයි තරගයකට යන්න ඉස්සෙල්ලා කියන කතාව.